පුතේ ආහාර සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතා ඒ යටතේ මේ නිබන්ධනයේ 19 වෙනි පිටුවේ ආරම්භයේ පුංචි හිස්තැනක් තියෙනවා. ඊට යටින් මොනවද ආහාර සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතා කියලා අයිස්තුවක් එකතු කරලා තියෙනවා. මොනවද? අගය එකතු කිරීම, සරු කිරීම, ප්‍රබල කිරීම, අවම සැකසීම, අධිපීඩන සැකසීම, විද්‍යුත් ස්පන්දන තාපනය සහ පටල පෙරීම. බොහොම ජනප්‍රියයි. එතකොට ආහාර සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතා පැහැදිලි කරන්න කියලා කෙලින්ම මෙතනින් අර කුට්ටි පිටින් පටන් ගන්නකොටම රචනා ප්‍රශ්නයක් ඇදලා දාන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා 1 2 3 4 5 6 7ක් කරුණු. එතකොට අවම වශයෙන් කරුණු 6ක්වත් එන විදිහට රචනා ප්‍රශ්නය ගොඩනගන්න පුළුවන්. එතකොට හොඳ රචනා ප්‍රශ්නයක්. කරුණු පැහැදිලි කිරීම සහිත හොඳ රචනා ප්‍රශ්නයකට අවශ්‍ය කරුණු මේක තුල තියෙනවා. අපි මේ හිස්තැනේ මොනවද මේ නව ප්‍රවණතා කියලා කියන්නේ කියන එක පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරමු. එතකොට නිබන්ධන තාම ලබාගෙන නැති දරුවෝ ඉන්නවා නම් පන්ති කාමරයේ ආශ්‍රිතව මට කතා කරන්න. මොකද පොඩි පේමන්ට් එකක් එක්ක තමයි ටියුට් එක දුන්නේ. මාස කිහිපයක් යන වැඩසටහනක් කියලා මම මේකට කිව්වා. අවම වශයෙන් පන්ති 12ක් වත් මේකට කරන්න වෙනවා. එතකොට මේ 5 වෙනි හෝ 6 වෙනි ක්ලාස් එක අපි මේ යන. එතකොට තව මේ හා සමාන ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ ඔක්කොටම රුපියල් 2000ක අය කිරීමක් කරලා තියෙනවා ටියුට් එකට. සහ මේ පන්ති සඳහා යන වියදම් විතරයි. තියරි පන්තියේදී මේ ටික සාකච්ඡා කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවනේ. හරි. ඒ නිසා තමයි අපි වෙනම මේක කතා කරන්නේ. එතකොට ලයිව් බලන අය ලයිව් බලන්න, රෙකෝඩින් එක දැම්මම පස්සේ බලන අය එහෙම බලන්න. මට බලන්නේ කොයි වෙලාවෙද කියන එක අදාළ නැහැ. පාඩම සම්පූර්ණ කරලා තියන්න. හරි හිස්තැනේ අපි මෙහෙම ලියමු. ආහාර සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතා. හිස්තැනේ මෙහෙම ලියන්න. සම්ප්‍රදායික ආහාර සැකසීමේ ක්‍රියාවලියේදී සම්ප්‍රදායික ආහාර සැකසීමේ ක්‍රියාවලියේදී සම්ප්‍රදායික ආහාර සැකසීමේ ක්‍රියාවලියේදී තිවන පෝෂක හානි වීම වැනි ඇතිවන පෝෂක හානි වීම වැනි ඇතිවන පෝෂක හානි වීම වැනි ගැටලු මගහර ගනිමින් පෝෂක හානි වීම වැනි ගැටලු මගහැර ගනිමින් පෝෂක හානි වීම වැනි ගැටලු මගහැර ගනිමින් ආහාරයේ පෝෂ්‍ය ගුණයත් ආහාරයේ පෝෂ්‍ය ගුණයත් කල් තබා ගැනීමේ හැකියාවත් පෝෂ්‍ය ගුණයත් කල් තබා ගැනීමේ හැකියාවත් පෝෂ්‍ය ගුණයත් කල් තබා ගැනීමේ හැකියාවත් වැඩි වන ලෙස පෝෂ්‍ය ගුණයත් කල් තබා ගැනීමේ හැකියාවත් වැඩි වන ලෙස ආහාර සකස් කිරීම ආහාර සකස් කිරීම ආහාර සකස් කිරීම සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතා ලෙස හඳුන්වයි. සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතා ලෙස හඳුන්වයි. හරි? එතකොට මූලිකව පුතේ අදහස් ඔළුවට දාගන්න මොනවද සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතා කියලා කිව්වේ? ඒ කියන්නේ අපි ඔය ගෙවල් වල කෑම හදන ක්‍රමයට ඒකේ තියෙන විටමින් වගේ පෝෂක පුතේ බිඳ වැටෙනවා, විනාශ වෙනවා. එතකොට විටමින් වගේ පෝෂක විනාශ වෙන්නේ නැතුව. හරිද? ඒගොල්ලෝ කියනවා සාමාන්‍යයෙන් වීදුරුවක් අරගෙන
මේකට සීනි දාලා දොඩම් දාලා හැන්දෙන් මේක මිශ්‍ර කරනවා කියමුකෝ අපි සීනි ටික දිය වෙන්න. එතකොට හැන්දෙන් සීනි ටික දිය වෙන්න මිශ්‍ර කරන වෙලාවේදී අපි මේකට දොඩම් ගෙඩියක් මිරිකලා දාලා තියෙනවා නම් ඒ දොඩම් වල තිබුණු විටමින් C වලින් 80%ක් ඒ මිශ්‍ර කරනකොට ඇතිවන තත්ත්වයන් එක්ක විටමින් 80%ක් විතර බිඳ වැටෙනවායි කිය. හරි. ඒතකොට කල්පනා කරන්නකො හැන්දෙන් දිය කරන ටිකටත් පොතේ ඒහා සමාන ප්‍රමාණයක් විටමින් බිඳ වැටෙනවා නම් අපි තම්බලා තෙල් දාලා බැදලා ඔය සකස් කරන ක්‍රමයට හරි අපි කන කෑමවල පුතේ අර රොඩු ටික හැර පෝෂක සංඝටක මොකොත් මිතුරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ආහාර වේලකට සාමාන්‍යයෙන් මේගොල්ලෝ කියන්නේ අවම වශයෙන් අමුවෙන් මොනවා හරි දෙයක් හරි සැලඩ් එකක් අමු එළවලුවක් පලා වර්ගයක් හරි අමුවෙන් දෙයක් එකතු වෙන්න ඕනේ කියලා. මොකද අපේ දේහයට අවශ්‍ය විටමින් ඒ අත්‍යවශ්‍ය සමහර පෝෂක සංඝටක ලැබෙන්නේ ඒ අවම සැකසුම් ක්‍රියාවලිය තුලදී විතරයි. හරි. ඒත් අපි භාවිත කරන ඉහළ උෂ්ණත්ව වගේ තත්ත්වයන් එක්ක විශේෂයෙන් උණුසුම් පරිසර තත්ත්වයන් යටතේ කියන්නේ අපි ටෝස්ට් කරනවා, තම්බනවා. එතකොට පුතේ ඉහළ උෂ්ණත්වයන්ට දිග කාලයක් මුහුණ දෙනවනේ ආහාරයක්. එතකොට ඒකේ තියෙන මේ ඔය කාබෝහයිඩ්‍රේට් වගේම හැරුණම වැදගත් පෝෂක වැඩි ප්‍රමාණයකට හානිය ඇති වෙනවා. හරි. ඒතකොට අපි මේ පාඩමේදී කතා කරන්නේ මෙන්න මේ පෝෂක ආරක්ෂා කරන ගමන් ආහාරය කල් තියා ගන්න පුළුවන් ක්‍රමවේද මොනවද? එතකොට මූලික අරමුණු දෙකක් තියෙනවා. එකක් ආහාරය කොයිතරම් දුරට කාලයක් තියාගන්න පුළුවන්ද? ආහාර කල් තියා ගන්නවා කියන එකයි පෝෂක ආරක්ෂා කර ගන්නවා කියන එකයි දෙපැත්ත තියෙන හරි අමාරු වැඩක්. ඒ කියන්නේ පෝෂක ආරක්ෂා කරන්න හදනකොට නරක වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. කල් තබා ගැනීමේ ප්‍රවණතාවය වැඩි කරනකොට පෝෂක බිඳ වැටෙනවා. ඔය දෙකම සමතුලිතව පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමවේදය තමයි අපි කතා කරන්නේ මේ නව තාක්ෂණ වේදයන් යටතේ. පැහැදිලිද? එතකොට ඒ යටතේ කතා කරන මූලික කරුණු කීපයක් තියෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරනවා මේ අපි කතා කරපු ප්‍රධාන මාතෘකා යටතේ තියෙන සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතා අගය එකතු කිරීම, සරු කිරීම, ප්‍රබල කිරීම, අවම සැකසීම, අධිපීඩන සැකසීම, විද්‍යුත් ස්පන්දන තාපනය සහ පටල පෙරීම. හරි. අපි බලමු අගය එකතු කිරීම කියන්නේ මොකක්ද? හරි. ඔන්න ඔලුවට දාගන්න. හරි. ඔන්න ඔලුවට දාගන්න නෝට් එකමයි මේ තියෙන්නේ. ආපහු පොඩ්ඩක් කතාව මතක තියාගන්න ලේසි වෙන්න සකස් කරලා අගය එකතු කළ නිෂ්පාදන අමුද්‍රව්‍යයේ භෞතික ස්වභාවය වෙනස් කරමින් අගයෙන් වැඩි නිෂ්පාදනයක් බිහි කිරීම. භෞතික ස්වභාවය වෙනස් වෙනවා. අගය වැඩි නිෂ්පාදනයක් වෙළඳපළට නිකුත් වෙනවා. එතන අගය කියලා කියන්නේ වෙළඳපළ මිල නෙමෙයි. හරි? ආහාරයේ අර තියෙන පෝෂක ගුණය කල් තබා ගැනීමේ හැකියාව වගේ අපේ මූලිකව කතා කරපු ලක්ෂණ ඉහළයි. හරි? දැන් හාල් භාවිතා කළා හාල් පිටි බවට පත් වෙනවා කියලා කියන්නේ අර හාල් කියනකොට ටිකක් තිබුණු ඇට ස්වභාවය පවුඩර් එක බවට පත් වුණා. භෞතික ස්වභාවය වෙනස් වුණා. එතකොට හාල් වලට වඩා හාල් පිටි වියලි තත්ත්වයන් යටතේ වැඩි කල් තියා ගන්න පුළුවන් වෙළඳපොළ පොඩි අගයකුත් ලැබෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මස් භාවිතා කරලා පදම් කළ මස් වෙන්න පුළුවන්, සොසේජස් වෙන්න පුළුවන් නිෂ්පාදනය කරනවා. එතකොට මේ ඒකෙදි වෙළඳපළ වටිනාකම මස් වලට වඩා සොසේජ් වල මස් වලට වඩා පදම් කළ මස් වල වෙළඳපළ වටිනාකම වැඩි වෙනවා. අපේ පන්තියේ කරපු පේපර් එකේ මට මේ ළමයෙක් දැන් දාලා තියෙන්නේ ආහාර සැකසීමේ නව ප්‍රවණතා යටතේ. හරි? භව ශ්‍රවණතා කියලා ප්‍රශ්නේ අහලා තියෙන්නේ. භව ශ්‍රවණතා නෙවෙයි නව ප්‍රවණතා යටතේ මෙම සරු කිරීම ප්‍රබල කිරීම හරි ඒව ගැන ප්‍රශ්නයක් අපි මේ ඊයේ පෙරේද කතා කරපු 25 අයට කතා කරපු පේපර් එකේ තිබුණා. හරි එමින් බලන්න. එතකොට පළවෙනි කාරණාව පුතේ ඔලුවට දාගන්න
ළමයි මොකද්ද පාඩම් කරගෙනමනේ අපි මේකේ යන්නේ. අගය එකතු කළ නිෂ්පාදන. අගය එකතු කළ නිෂ්පාදන කියන්නේ පැරණි විෂය නිර්දේශයේ පුතේ වෙනම කතාවක් තියෙන අගය එකතු කළ නිෂ්පාදන වලට. අගය එකතු කළ නිෂ්පාදන කියන්නේ අපේ පොතට අනුව මූලද්‍රව්‍යයේ භෞතික ස්වභාවය හරි ආහාර අමුද්‍රව්‍යයේ භෞතික ස්වභාවය වෙනස් කරමින් අගයෙන් වැඩි නිෂ්පාදනයක් හදනවා. හාල් පිටි, මස් පදම් කළ මස්, කිරි පිටි වෙනස් වෙලානේ පුතේ. කිරි දියර කිරි පිටි, හාල් පිටි, මස් පදම් කළ මස්. උදාහරණෙත් එක්ක මතක තියාගන්න. ඔන්න පළවෙනි කාරණාව හරි. මොකද්ද? අගය එකතු කළ නිෂ්පාදන. හරි. කතාව ඔළුවට ගියා. උදාහරණ මතකයි. ඒගොල්ලෝ උදාහරණය දුන්නොත් මොකද්ද මේ කියලා මතකයි. අගය එකතු කළ නිෂ්පාදනයක් යනු කිව්වොත් මේ වාක්‍ය ලියන්න මතකයි. අගය එකතු කළ නිෂ්පාදනයක් යනු කිව්වොත් උදාහරණ මතකයි. උදාහරණය ඇහුවොත් මොකද්ද මේ? හාල් පිටි බවට පත් කිරීම මගින් අපේක්ෂා කරන්නේ නැත්තම් මගින් පැහැදිලි වන්නේ. හාල් පිටි බවට පත් කිරීම, මස් පදම් කළ මස් බවට පත් කිරීම කුමන ආහාර නිෂ්පාදන ක්‍රමවේදයක්ද කියලා ඇහුවොත් අගය එකතු කිරීම. අගය එකතු කිරීම යනු කියලා ඇහුවොත් අමුද්‍රව්‍යයේ භෞතික ස්වභාවය වෙනස් කරමින් අගයෙන් වැඩි නිෂ්පාදන කිරීම. අගය එකතු කළ නිෂ්පාදන යනු කිව්වොත් උදාහරණ පුළුවන්ද? හරි. පුළුවන් නම් chat එකේ දාන්න හාට් එකක් මතක නම්. හරි. තප්පරයට දාගෙන යන්න. මතක තබා ගත යුතු කරුණු තුනයි. අගය එකතු කළ නිෂ්පාදන යනු පුළුවන් වෙන්න ඕනි. අගය එකතු කළ නිෂ්පාදන වලට උදාහරණ මතක තියෙන්න ඕනි. උදාහරණය දුන්නොත් මේ මොකද්ද කියන එක මතක තියෙන්න ඕනි. නියමයි. හරි. හැමෝටම මතකයි කතාව. හැමෝටම මතකයි. අපි යනවා ඊළඟ එකට. සරු කිරීම. හරි. ඔන්න මෙතන චුට්ටක් හොඳට ඔළුවේ තියාගන්න ඕනි කාරණා දෙකක් පොතේ තියෙන්නේ. සරු කිරීම. ළඟ කතන්දර දෙකක් යනවා. සරු කිරීමයි ප්‍රබල කිරීමයි. හරි. සරු කිරීමයි ප්‍රබල කිරීමයි. ඒක ළඟ යන කතන්දර දෙකක්. ටියුට් එක ළඟ තියෙනවා නම් මේ හිස්තැන් දෙකක් තියෙනවා. සරු කිරීම කියන එකට උදාහරණ ලියන්න තියෙනවා. ප්‍රබල කිරීම කියන එකට උදාහරණ ලියන්න තියෙනවා. එතකොට උදාහරණ ලියන්න තියෙන නිසා මම මේ පේන ස්ක්‍රීන් එකේ රතු පාටින් දාලා තියෙන උදාහරණය පාස් පේපර්ස් කරනකොට අපිට තව උදාහරණ හම්බ වෙයි. ඒවත් මේකට එකතු කරගන්න. සරු කිරීම, ප්‍රබල කිරීම දෙකටම අපි උදාහරණ කතා කරලා තියෙනවා. හරි? සරු කිරීම, enrichment. මොකද්ද කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී මුළුමනින්ම ඉවත් විය හැකි විටමින්, ಖನಿಜ වැනි පෝෂක නැවත එකතු කිරීම සරු කිරීමයි. හරි? පස සරු කරනවා. පස සරු කරනවා කියන්නේ පසට අපි කාබනික ද්‍රව්‍ය දානවා, පොහොර දානවා. පසේ පොහොර තිබුණා. පසේ පෝෂක තිබුණා. නමුත් බිම් සකස් කිරීම විවිධ හේතු නිසා පසේ තිබුණු පෝෂක ඉවත් වුණා. එතකොට පස નિසරු වුණා. નિසරු වුණු පස සරු කරන්න අපි පසට පොහොර එකතු කරා. මේකත් ඒ වගේනේ. නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී තාපයට ලක් වෙනවා, පෙරනවා, මිශ්‍ර කරනවා. ඒ නිසා විටමින්, ಖನಿಜ වගේ පෝෂක ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ ඉවත් වෙන පෝෂක වෙනුවට නැවත පෝෂක ඒ තිබුණ ඒවාම එකතු කරන එක අපි කියනවා සරු කිරීම. බලන්න යටින් තියෙන වාක්‍ය සරු කිරීමේදී සිදුවන්නේ මෙතන මේ සරු කිරීමේදී සිදුවන්නේ ඉවත් වන පෝෂක ස්ථාපනය කිරීම විනා වැඩිපුර පෝෂක එකතු කිරීමක් නොවේ. එහෙම වුණොත් අර්ථ දැක්වීම පනිනවා, වෙනස් වෙනවා. හරි? අපි කිරි වලින් කිරි පිටි හදනකොට, කිරි පැශ්චරීකරණය කරපු කිරි බවට පත් කරනකොට, පැර කිරි භාවිතා කරලා ජීවාණු හරිත කිරි නිෂ්පාදනය කරනකොට තාපයට ලක් කරන්න වෙනවා. එතකොට මේකේ තියෙන සමහර විටමින්, පෝෂක ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ වෙනුවට දැන් මේ පැක් එක දාලා තියෙන්නේ ඒකයි මං මේ මොනවා හරි මේ පිටරට කිරි වර්ගයක් මේ පිටරට කිරි එකේ මේ දාලා තියෙනවා විටමින් A D. හරි මේ නම් කැල්සියම් ද කොහෙද මොන් ලියලා තියෙන්නේ විටමින් A D තියෙනවා. හරි මේ ප්‍රෝටීන්
ප්‍රොටෙක්ටඩ් කියලා ගහලා තියෙනවා. හරි. පෝෂක ආරක්ෂා වෙලා කියන එක මේකේ පේන්න තියෙනවා. හරි. එතකොට මේ පිට රටේ කිරි මිලදී ගන්නකොට ඒවා තමයි බලන්නේ මේ විටමින් තියෙනවද? හරි. අපේ නම් අර ඇන්ටි කෙනෙක් ඇවිල්ලා මේ අර පිරි මැස්මක් තියෙනවා. ඒක හැන්දකින් මුළු ගමටම තේ හදන්න පුළුවන්. ඒ වගේ ගොන් එකකට තමයි අපේ උන්ට ඕනි වෙන්නේ. හරි. එතකොට අපේ උන්ට මේකේ විටමින් තියෙනවද, මිනරල් ආරක්ෂා වෙලාද, පෝෂණ ගුණය තියෙනවද, පිළිකාකාරක තියෙනවද ඒව වැඩක් නැහැ. මේ ගාන අඩුයිද? හරි. දැන් තව රුපියල් 2ක් අඩුවෙන් කියලා කිව්වොත් වස හරි කමන්නේ ගන්නවා. හරි. සරු කිරීම. හරි කතාව පැත්තක තියලා සරු කිරීම මොකක්ද සරු කිරීම කිව්වොත් ලියන්න පුළුවන්ද? නිෂ්පාදන ක්‍රියාවලියේදී පෝෂක ඉවත් වෙනවා. කවුද ඉවත් වෙන්නේ? විටමින් ಖನಿಜ වගේ පෝෂක ඉවත් වෙනවා. ඉවත් වෙන පෝෂක එකතු කරා අපි කියනවා පුතේ සරු කිරීම. අලුතෙන් පෝෂක එකතු කිරීමක් වෙන්නේ නැහැ. නිදසුන මොකද්ද? කිරිවල ස්වභාවිකව පවතින විටමින් A D කිරිපිටි සැකසීමේදී විනාශ වෙන බැවින් ඒ වෙනුවට පිටතින් විටමින් එකතු කිරීම. පාස් පේපර්ස් වල ওই ලුණු නිෂ්පාදනය හා සම්බන්ධ වෙන තව නිදසුනක් වගේ තිබුණා. හරි. ඒතර ඒක අපි පාස් පේපර්ස් ප්‍රශ්න කතා කරනකොට බලමු. පිටු අංක 19 පුතේ සරු කිරීම කියන එක යටතේ උදාහරණ කියලා හිස්තැනක් තියෙනවා. ඒ උදාහරණ හිස්තැනේ මම මේ රතු පාටින් ටයිප් කරලා තියෙන ටික බලලා ලියා ගන්න. මොකද්ද? කිරිවල ස්වභාවිකව පවතින විටමින් A D වගේ ඒවා කිරිපිටි සැකස් කිරීමේදී ඉවත් වෙනවා. ඒ වෙනුවට පිටතින් ඒව එකතු කරන එක සරු කිරීම. හරි. ලියාගෙන ඉවර නම් thumbs up එකක් දාන්න. හරි. ලියාගෙන ඉවර නම් thumbs up එකක් දාන්න. ටියුට් එක ගත්තේ නැති ළමයි ටික ටියුට් එක අරගන්න මේ හෙට අනිද්දා වෙනකොට මේ ආයෙ print කරන්නේ 27ට. ඕගොල්ලෝ දන්නවනේ මගේ විදිය. මට ඕවායි නැවත නැවත ගේන්න මතක් වෙන්නේ නැහැ. තව කීපයක් ඉතුරු වෙලා තිබුණා. ලියාගෙන ඉවර නම් thumbs up එකක් දාන්න. කිරිවල තිබුණු ස්වභාවික විටමින් කිරිපිටි නිෂ්පාදනයේදී ඉවත් වෙනවා. විටමින් A D වගේ වයින් වෙලා යනවා. ඒ වෙනුවට ඒ පෝෂක මේ විටමින් නැවත එකතු කරනවා. අන්න අපි කියනවා සරු කිරීම. සරු කිරීම. දැන් අපි බලනවා සරු කිරීමත් එක්ක ප්‍රබල කිරීම වෙනස් වෙන්නේ කොහොමද? සරු කිරීමත් එක්ක ප්‍රබල කිරීම වෙනස් වෙන්නේ කොහොමද? මේකෙත් කරුණු තුනයි පුතේ මතක තියාගන්න තියෙන්නේ. මොකද්ද? සරු කිරීම කියලා කියපුවම අර්ථ දැක්වීම පුළුවන්ද? හරි. සරු කිරීම කියලා අපෙන් ඇහුවොත් සරු කිරීම යනු නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී අමුද්‍රව්‍ය විටමින් මේම හානි වෙනවා. ඒවා නැවත එකතු කිරීමේ ක්‍රියාවලිය සරු කිරීම වන්න පුළුවන්. ඊට පස්සේ සරු කිරීම සඳහා නිදසුනක් වන්නේ උදාහරණය පුළුවන්ද? කරුණු තුනයි පුතේ. තේරෙනවද? තර්ක කරමින් පාඩම් කරන්න ඕන. නිකන් ගිරව වගේ කියවගෙන ඊළඟ පිටුවට යන්නේ නැහැ. සරු කිරීම නම් S2 පියාගත්ත උදාහරණ ටික මට පුළුවන්ද? නිදසුන දීලා තිබුණොත් මොකද්ද මේ කියලා අඳුර ගන්න පුළුවන්ද? වෙන නිදසුන් එක්ක හරි තව නිදසුන් එක්ක මේකක් තියෙනවා. එතකොට මේ නිදසුන් ගොඩේ සරු කිරීමේ නිදසුන හඳුනා ගන්න පුළුවන්ද? අන්න කතාව හරි. එන ඊට පස්සේ ප්‍රබල කිරීම. ප්‍රබල කිරීම. දැන් ප්‍රබල කිරීම බලන්න. යම් පෝෂකයක් හෝ කීපයක් ආහාරය සැකසීමට පෙර අඩංගු වුවද නොවුනද ආහාරයේ තිබුණත් එකයි නැතත් එකයි. එම ආහාරයට පිටතින් එම පෝෂකය හෝ පෝෂක කීපය එකතු කර ආහාරයේ පෝෂණ ගුණය වැඩි කිරීම ප්‍රබල කිරීමයි. හරි. ප්‍රබල ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම කියලා කියනවා. ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම. ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් කියලා කියනවා. ප්‍රබල කියන්නේ හරි කලින් හිටියත් නැතත් හරි හොඳ වේග පන්දු දානියුන් ඉන්නවා, හොඳට බැට් කරන උන් ඉන්නවා, හොඳට රකින්න උන් ඉන්නවා, හොඳ ස්පිනර්ස්ලා ඉන්නවා, හොඳ ෆීල්ඩර්ස්ලා ඉන්නවා.
ඔක්කොම ටික හොඳ එවුන් ඉන්නවා නම් ප්‍රබලයි. ආහාරයකුත් එහෙමයි. ආහාරය කලින් තිබුණත් එකයි නැතත් එකයි සකස් කිරීමේ ක්‍රියාවලියේදී එක පෝෂකයක් හරි පෝෂක කීපයක් හරි ආහාරයට එකතු කරලා මේක මේ ප්‍රබල කරලා තියෙනවා කියන එක තමයි අදහස. හරි දැන් මේ ඇනලින් මේ දැන් නම් මාකට් එකේ තියෙනවද දන්නෙත් නැහැ. මොකද මේ ෆොන්ටරා නේ ගැහුවේ ෆොන්ටරා නැද්ද මොකද දැන් මේ ඇති හරි ඇනලින් නැති මට මතක නැහැ තියෙනවද කියලා සංගක්කාර නේ මේ ඇඩ් එකේ හිටියේ. එතකොට එයයි යාගේ වයිෆුයි කොළ පාට ඇඳුම් ඇඳගත්ත මේ කිරිපිටි ඇඩ් එකක් තිබුණේ. අර මේකත් එක්ක තමයි පුතේ අර මාකට් එකට වචනයක් ආවේ මේ ඔස්ටියෝපොරෝසිස් අපේ උන් කියනකොට ඔස්ටියෝපොරෝසිස් කියලා. පොරෝසිස් නේ ඔස්ටියෝපොරෝසිස්. හරි අස්ථි පද්ධතිය පොඩි බිඳ වැටීමකට ලක් වෙනවා. හරි විශේෂයෙන් කාන්තාවන් තුළ තමයි ප්‍රමුඛව හම්බ වෙන්නේ වයසට යනකොට. මොකද ඒගොල්ලෝ දරුවන් හදනවා, දරුවන්ට කිරි දෙනවා. එතකොට ඒ කිරිත් එක්ක එහෙම අස්ථි පද්ධතියේ තැන්පත් වෙලා තියෙන කැල්සියම් ෆොස්ෆේට් වගේ ඒවා ඉවත් වෙලා යනවා. එතකොට ඒගොල්ලෝගේ අස්ථි පද්ධතිය දුර්වල වීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට පහසුවෙන් අස්ථි බිඳ වැටෙන්න පුළුවන්. අර ආච්චි අම්මා ගැන කියන්නේ කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ආච්චි අම්මා නැමිලා ඉන්නේ. ආච්චි අම්මා කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉන්නේ ඇයි? ආච්චි අම්මට ඔස්ටියෝපොරෝසිස්. හරි. එතකොට ඒ වචනේ එච්චර අපේ සමාජයේ තිබුණේ නැහැ. දැන් මේ සාමාන්‍ය ලෙඩකට වඩා පුතේ අර ඒ જાතිය නමක් දාපු ගමන් නිකන් ඔස්ටියෝපොරෝසිස් කියපු ගමන් පොඩ බය හිතෙනවනේ බා. හරි. අන්න ඒක නිසා තමයි මේවාට පොඩි මාකට් එකක් හැදුනේ. හරි. එතකොට මේ අස්ථි පද්ධතිය දිරනවා. අස්ථි පද්ධතියේ ශක්තිමත්භාවය අඩු වෙනවා. කැල්සියම් වගේම නැති වෙනකොට. දැන් මේකේ ගහලම් තියෙන්නේ මොකද්ද? හයි කැල්සියම්. හරි. හයි කැල්සියම්. සාමාන්‍ය කිරිවලට වඩා දෙගුණයක් කැල්සියම් කියලා තමයි ඇඩ් එකේ කියන්නේ. දෙගුණයක් කැල්සියම්. කිරිපිටි නිෂ්පාදනයේදී බාහිරින් කැල්සියම් එකතු කරලා තියෙනවා නම් ඒක ප්‍රබල කිරීම. යකඩ වගේ මොනවා හරි මිනරල් මොනවා හරි එකතු කරලා තියෙනවා නම් ප්‍රබල කිරීම. කලින් තිබුණත් නැතත් අතිරේකව එකතු කරලා තියෙනවා නම් ද්‍රව්‍යයක් ප්‍රබල කිරීම. හැබැයි මතක තියාගන්න නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉවත් වෙලා ඒ වෙනුවට දැම්ම නෙමෙයි. ඒ කලින් එක. මේකේ තිබුණත් නැතත් වැඩිපුර එකතු කරලා පෝෂණ ගුණය වැඩි කරලා තියෙනවා ප්‍රබල කිරීම. මේකට පුතේ අදාළ උදාහරණය ලියා ගන්න. පිටු අංක 19ටම ප්‍රබල කිරීමටත් නිදසුන ලියන්න. මේකෙත් කලින් වගේම කරුණු තුනයි. ප්‍රබල කිරීම යනු ලියා ගන්න පුළුවන්ද? තද පාටට තියෙන එක. ප්‍රබල කිරීමට නිදසුන මතකද? නිදසුන් ගොඩක් අතර නිදසුනක් දැක්කොත් මේ තියෙන්නේ ප්‍රබල කිරීම සඳහා නිදසුනක් කියලා මතක තියාගන්න පුළුවන්ද? ඔය තමයි පුතේ පාඩම් කරන ක්‍රමවේදය. නිකන් ගිරවා වගේ මේක කියවන ගියා ඊළඟ පිටුවට නෙමෙයි. ඒ කෑල්ල පාඩම් කළා පොත වහලා තිබ්බා ප්‍රබල කිරීම යනු. ඔන්න කියපුවා. හිතෙන් කියන්න පුළුවන්. ළඟ ඉන්න කාට කියලා දෙන්න පුළුවන්. ළඟ මොකෙක්වත් නැත්නම් අම්මට කියලා දෙන්න. හරි. අම්මේ ප්‍රබල කිරීම කියන්නේ හරි හැන්දෙන් ගහයි ඒක වෙනම අතල්ලයක්. හරි. අම්මේ ප්‍රබල කිරීම කියන්නේ මෙන්න මෙහෙම එකක්. තාත්තා නිවුස් බල බල ඉන්නකොට තාත්තට කියලා කියන පයින් ගහයි. නමුත් ඒ වෙනම අතල්ලයක් ඒක. හරි. තාත්තේ ප්‍රබල කිරීම කියන්නේ මෙන්න මෙහෙම. හරි. ප්‍රබල කිරීම සඳහා නිදසුන. ගෙදර මොකෙක්වත් අහන්නේ නැත්නම් ඔය ඉන්න බල්ලට පුසට හරි කියලා දෙන්න. ප්‍රබල කිරීම කියලා කියන්නේ ජිමි මෙන්න මේ જાති එකක්. හරි ඌට කියලා දෙන්න. හරි. පයින් පොඩ්ඩක් ගහලා අහගෙන නැත්නම් ඌට කියලා දෙන්න. ඊට පස්සේ උදාහරණ ගොඩක් ඇතුලේ ප්‍රබල කිරීමට නිදසුනක් හොයාගන්න පුළුවන්ද? හරි. chat එකේ heart එකක් දාන්න බලන්න. කොච්චර තේරුණාද? ප්‍රබල කිරීම සරු කිරීම. ප්‍රබල කිරීම සරු කිරීම. කොච්චර තේරුණාද? පැහැදිලිද? ඉතා පැහැදිලිද? සුපිරියටම පැහැදිලිද? පොතක් පැහැදිලි නේ?
පැහැදිලිනේ? නියමයි. තා පැහැදිලි. නියමයි පුතේ නියමයි. හරි. අතිශයින් පැහැදිලි. නියමයි. පැහැදිලි. පැහැදිලි වුණාට වැඩක් නැහැ මතක නැත්තම්. හරි. ඒ වුණොත් ආයේ උඹලවත් සරු කිරීමට ලක් කරන්න වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ විභාගේ දක්වා යන කාල සීමාවේදී තිබුණු පෝෂක ඉවත් වෙලා තිබුණොත් ඒ වෙනුවට නැවත පෝෂක එකතු කරන්න වෙනවා. දැන් තඩි බාන්නත් බැහැනේ අර සර්ලා වගේ මේ පොලිසිය යන්න වෙනවා සමාජ මාධ්‍ය චාටර් වෙන්න වෙනවනේ. මම නම් වීඩියෝ කරන්නේ නැහැ ගහන උඹලට හරි. මේ ගෑනු ළමයෙකුට දෙන්නෙත් නැහැ ගහන්න. පේනවනේ මේ අතපය වල සයිස් එක උඹලා මගේ විශාලත්වය දැකලා තියෙනවනේ. වේවැල් මුකුත් ඕනේ නැහැ තඩි බානවා. හරි. දෙමාපියන්ගෙන් අවසර ගන්නවා මම ලියුමක් උස්සලා පොළවේ ගෙවුවට කමක් නැද්ද කියලා මම අහනවා. මේ උඩ තට්ටුවෙන් බිමට දානවා. පාලම් කරගනින්න. ප්‍රබල කිරීම, සරු කිරීම. හරිනේ. ඊළඟ එකට යන්න. පිටු අංක 20 අධික ලෙස සකස් කළ ආහාර කියලා හිස්තැනක් තියෙනවා. අධික ලෙස සකස් කළ ආහාර. ආහාර සකස් කිරීමේදී අධික ලෙස සකස් කිරීමේදී පෝෂණ හානි වීමෙන් විවිධ ආකලන ද්‍රව්‍ය එකතු කිරීම නිසා ජනතාව තුළ එම ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ ගැටලු රැසක් පැන නැගී ඇත. එතකොට මේ ගොඩාක් තම්බලා ගොඩාක් බැදලා ෆ්‍රයි කරලා එම ප්‍රොසෙසිං සෑහෙන්න වැඩි නම් ඒකේ පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි කියන එක පිළිබඳව තමයි පොදු මතයක් ජනතාව අතර තියෙන. හිස්තැනක් දෙලා තිනවා පුතේ 20 පිටුවේ උඩම අධික ලෙස සකස් කළ ආහාර. හරි. අන්නේ හිස්තැනේ මෙහෙම ලියන්න. හිස්තැනේ මෙහෙම ලියන්න. පිටු අංක 20 උඩම ටියුට් අරන් නැති අය මොකක් හරි ලියා ගන්න පස්සේ ටියුට් එක හම්බුනාම අරගෙන ලියන්න. වර්තමානයේදී ඉහළ උෂ්ණත්ව පීඩන සහ ආහාර සකස් කිරීමේදී එයට එකතු කරන විවිධ ආකලන ද්‍රව්‍ය නිසා ඒවා ඩයි වර්ග වෙන්න පුළුවන් රසකාරක වෙන්න පුළුවන් තේරෙනවද පුතේ? අර විවිධ ආකලන ද්‍රව්‍ය නිසා එහි පෝෂ ගුණයත් සෞඛ්‍යාරක්ෂිත බවත් නැති වී ගොස් ඇත.
පැති වී ගොස් ඇත. මේ නිසා ආහාර අවම සැකසීම පිළිබඳ මේ නිසා ආහාර අවම සැකසීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරේ. මේ නිසා ආහාර අවම සැකසීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කෙරේ. ආහාර අවම සැකසීම සම්බන්ධ වැඩි අවධානයක් යොමු කෙරේ. වෙනවානේ උෂ්ණත්වය වැඩි කරනකොට පීඩනයට ලක් කරනකොට සමහර රසායනික ද්‍රව්‍ය එකතු කරනකොට ආහාරයේ පෝෂණ ද්‍රව්‍ය බල සංයුතිය ආහාරය මේක ගත්තොත් කමක් නැද්ද මේක කෑවොත් වෙන සංකූලතා ඇති වෙනවද එහෙන් පොතේ පොඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ ගැටලු මගහරින්න අධික ලෙස සකස් කිරීම කියන එක වෙනුවට ආහාර අවම සැකසීම කියන එකට පුතේ මිනිස්සු මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. අපි ඊළඟට කියනවා ආහාර අවම සැකසීම කියන්නේ මොකද්ද? මේක මේ ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා. මේ පාර එන්න පුළුවන් මට්ටමේ ප්‍රැක්ටිකල් එකක්. මොකද මෑත කාලේ අහලා නැහැ මේක අවුරුදු 2කට කලින් තමයි විභාගෙට අන්තිමට ආවේ ආහාර අවම සැකසීම. අර අධික සැකසීම වෙනුවට අවම සැකසීම. මොකද්ද මේ කියන්නේ? ඒවායේ මුල් ස්වરૂපය සම්පූර්ණයෙන් වෙනස් නොකොට අවම ලෙස සකස් කර එනම් සේදීම, පොතු හැරීම, කැබලි කිරීම වැනි ක්‍රියාවල් සිදු කරලා නිෂ්පාදන වෙළඳපළට එකතු කරනවා. දැන් මේ රූප සටහන දිහා බලනකොට පේනවා පොතු ඉවත් කරලා කෑලි වලට කපලා බොක්ස් එකකට දාලා තියෙනවා. එතකොට පුතේ කාර්ය බහුල මිනිස්සුනේ ඉන්නේ. එතකොට ওই ජපානය වගේ රටවල් වල තමයි මේවා මේ මුලින්ම ලෝකෙට ආවේ. එතකොට මාකට් එකේ මේක හදලා තියෙනවා. එතකොට මේවා අරගෙන අඹ පොතු ඉවත් කරලා අඹ කන්න තරම් මිනිසුන්ට වෙලාව නැහැ. හරි අපේ රටවල් වල ගහේ නැගලා ගහ දැන් තියෙන වීඩියෝ එකෙන් පේනවනේ ගහ පොළු ගහලා ඒක අල්ලන්න පැනලා වෙලට වැටිලා මඩ ගාගෙන කාලා නාලා මෙලෝ වැඩක් නැති උන් එහෙම වෙලාව තියෙනවා. හරි එතකොට මේ අර සංවර්ධිත රටවල මිනිස්සු පුතේ හරි වේගවත් ගමනක ඉන්නේ. එතකොට ඒගොල්ලොන්ට මේ ගස් නගින්න ගහෙන් කඩා ගන්න තියෙන ප්‍රධාන වේල් ටිකවත් කන්න වෙලාවල් නැහැ. දැන් මෙහෙ ඉඳලා කොරියා වගේ ගිය අපේ වුණොත් වැඩ කරන්නේ මෙහෙ තමයි. මෙහෙ ගත්තොත් එහෙම ලන්ච් ටයිම් එක පැයක් තියෙනවා. පැය කියන්නේ කාලේ ඉවරන වෙලාවෙ ඉඳලා 3 වෙනකල් ඊට පස්සේ ඩෙසර්ට් එක ගන්නවා. ඊට පස්සේ තේ බොනවා, බිස්කට් කනවා, ආයෙත් ගෙදර එනවා. එහෙම මේ පෞද්ගලික රජය කියලා වෙනසක් නැහැ. හරි එහෙම විවේකීව තමයි ඉන්නේ. මේවා ලෝකෙට ආවෙම එහෙම අර වේගින් දුවන මිනිස්සුන්ට අවශ්‍ය පෝෂක ටික හදලා දෙන්න. අ 1 2 3 ප්‍රශ්නයක් අහනවා පුතේ 1 2 3 මේ ඕක මේ පාස් පේපර් ප්‍රශ්නයක් මම ඕක නිසාම තමයි මේ අයඩින් එකතු කරන ලද ලුණු සරු කිරීමද ප්‍රබල කිරීමද කියලා අහනවා මම ඒක ඒ වෙලාවේ උදාහරණයක් විදිහට ගත්තේ නැත්තේ පුතේ පාස් පේපර් එක කතා කරලා මොළුවට දාන්න ඕන නිසා පරණ පාස් පේපර් එකක් තියෙනවා චුට්ටක් බලන්න එකල කල්පනා කරන්න ඒක වැටෙන්නේ සරු කිරීමද ප්‍රබල කිරීමද කියලා අපි MCQ එක කතා කරනකොටම කතා කරමු. දැන් අපි මේකට පොඩ්ඩක් ફોકસ කරමු. ආහාර අවම සැකසීම මුල් ස්වરૂපය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ නැතුව අවම ලෙස සකස් කරලා කියන්නේ සේදීම පොතු හැරීම වගේ මූලික දේවල් ටික කරලා වෙළඳපළට ඉදිරිපත් කරනවා නම් මේකට අපි කියනවා අවම සැකසීම කියලා. එළවලු පළතුරු ඇට වර්ග මස් කිරි මෙහෙම අවම සකස් කරලා වෙළඳපළට එවනවා. මේකේ තියෙනවනේ මේකට අදාළ ප්‍රැක්ටිකල් එකකුත් තියෙන බව. හරි BST ප්‍රැක්ටිකල් එකකුත් මේකට තියෙනවා.
අපි නිකම් බලමු ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ මොනවද මේ ගැන කියලා තියෙන්නේ කියලා. පෞගේ අවුරුදු කීපයක මේ ප්‍රැක්ටිකල් එක මේක ඇවිත් තියෙනවා. මෑත කාලේ අහලා නැහැ. හරි. එතකොට මේක ඕගොල්ලෝගේ අවුරුද්ද වෙන්න පුළුවන් මේ කොස් අවම සැකසීම කියන එකක් තමයි මේකේ ප්‍රධාන ප්‍රැක්ටිකල් එකට තියෙන්නේ. අපි ඒක චුට්ටක් පැත්තකින් තියලා මේ B කොටස බලමු. එතකොට මේකේ මේ ඔයගොල්ලෝ පොඩ්ඩක් පෙන්නන්න. මේ 12 වසර ප්‍රැක්ටිකල් ගයිඩ් එක 51 වෙනි ප්‍රැක්ටිකල් එක එළවලු සහ පළතුරු අවම සැකසීම. ඒකේ පළවෙනි කොටස තියෙන්නේ මේ කොස් ගෙඩියක් අරගෙන කොස් අවම සැකසීම කියලා එකක්. ඒක මම පොඩ්ඩක් තියලා ඔයගොල්ලෝ පස්සේ එමින් කියවන්න. ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා මම මේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙන එළවලු පළතුරු අවම සැකසීම කියන එකට එනවා. ඒතර මේ පිහියක්, කපන්න ලෑලි, බේසම්, ස්ටයිරෝෆෝම්, මැසුරුමක්, ෆ්ලෙක්සිබල් රිම් කියනකොට අර ලන්ච් ෂීට් එක වගේ තියෙන මේ ඇලෙන පොලිතින් එකක් අර උඩින් අලවන එක. ඒක තමයි ෆ්ලෙක්සිබල් රිම් කියලා කියන්නේ. පැණි කොමඩු, අන්නාසි, වැපොල්, කෙසෙල් වගේ ඒවා දෙනවා. අන්නාසි දෙන්නේ නැහැ ගාන වැඩි නිසා. ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් කරන දවස් වෙනකොට මිල අඩු මොනවා හරි පැපොල් එහෙම ටිකක් දෙයි. හරි. ටූත් පික්සුත් දෙන්න කියලා කියනවා. මොනවද කරන්නේ? පළතුරු පොතු හැරීමට පෙර හොඳින් සෝදා ගන්න. දැන් මේ පාර ප්‍රැක්ටිකල් එකේ කොච්චර කියලා තිබ්බත් ඒවායේ ප්‍රැක්ටිකල් වලට අන්තිම උගන්වන්න දෙයක් නැහැ. ක්ලෝරින් සහිත ජලයෙන් සෝද ගන්නවා කියලා කියන්නේ ඉස්සෙල්ලා පළතුරු ගෙඩිය ගත්ත ගමන් ටැප් එකෙන් දීලා තියෙන වතුරකින් සෝදන්න ඕනේ ක්ලෝරින් සහිත ජලයෙන්. එතකොට ගත්ත ගමන් ගෙඩිය පොතු ඉවත් කරලා ඊළඟට සෝදන්න එපා. එක පියවරකට ලකුණු නැති වෙනවා. තේරෙනවද? පොතු හැරීමට පෙර හොඳින් සෝදන්න. ඒවා මං හිතන්නේ මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකකට පුතේ ළමයිට කියලා දෙන්න ඕනේ කියන දේවල් කියලා. අමු සාමාන්‍යයි. හරි. නමුත් මේ පාරත් අපේ ජාතික වීරයෝ හිටියා. ගත්ත ගමන් පළතුරු සෝදලා නැහැ. ගත්ත ගමන්ම පොතු ඉවත් කරා ඊළඟට සේදුවා. හරි. සෝදාගත් පළතුරු වලට පොතු ඉවත් කර මධ්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්නවා. පළතුරු කැබලි ස්ටයිරෝෆෝම් මැසුරුමේ අර අපේ රටේ තියෙන පුතේ පොඩි අර දැන් මේකේ තිබුණා වගේ මේ જાතිය පෙට්ටි නැහැනේ. හරි. ඒතර නිකන් මේ කෑම දාලා දෙන රිජි ෆෝම් වගේ අන්න ඒ වගේ ස්ටයිරෝෆෝම් පෙට්ටිවල මේ වගේ ආකර්ෂණීය ලෙස අසුරලා උඩින් අර පොලි ෆිල්ම් එකෙන් වහනවා. ෆ්ලෙක්සිබල් ෆිල්ම් එකෙන් වහනවා. එතකොට මේ පළතුරු වගේ දෙයක් නම් ඒ වෙලාවේ ආහාරයට ගන්න පුළුවන් ඉන්න ටූත් පීක් දෙකක් වගේ ඒකට සෙට් කරන්න පුළුවන්. ඉතින් ඕවා තමයි ඉන්නේ BSc ප්‍රැක්ටිකල් කියලා. පළතුරු කැපීමේදී තැලීම් හා පොඩිවීම් වළක්වන ලෙස මුහත් පිහි භාවිත කරන්න. වර්ණ කීපයකින් යුත් පළතුරු යොදාගත්තම ආකර්ශනීය බව වැඩි වෙනවා. අවම සැකසීමට ලක් කළ ආහාර ද්‍රව්‍ය පහසුවෙන් නරක් වෙනවා. ඒවායේ pH එකේ වෙනස් වීම වලට ලක්වන අතර ස්වභාවික වායුගෝල තත්ත්වයටදී ගබඩා කළ විට පහසුවෙන් ගුණාත්මක බව හානි වෙනවා. ස්වභාවික වායුගෝල තත්ත්වයටදී කහට පිවීම වගේ වෙන්න පුළුවන්. එතකොට ඒකට මේ විශේෂ ද්‍රව්‍ය එකතු කරලා සිට්‍රික් අම්ල වගේ ඒවා එකතු කරලා ශීත තත්ත්වයටදී ගබඩා කරලා තිබ්බොත් ටිකක් කල් තියාගන්න පුළුවන්. දැන් අඹ ගෙඩියක් පොත්තත් එක්ක තියනවට වඩා අඹ ගෙඩියක් කැපුවකින් පස්සේ කල් තබා ගන්න තියෙන හැකියාව අඩුයි. හරි. එතකොට අපේ ඉන්න සමහර කූට වෙලෙන්දු නම් පුතේ අර රාක්කේ තිබුණු තැඩුණු පොඩි වෙනෙමු ටික අරගෙන ඒකෙනුත් මෙහෙම අවම සකස් කරලා අපිට දෙන අවස්ථා තියෙනවා. හරි. ඒතර ලෝකයේ අවම සැකසීම කියලා කියන හොඳ පළතුරු භාවිතා කරලා තමයි අවම සැකසීම කරන්නේ. අපේ උන් පැපල් ගෙඩි භාගයක් පැලිලා භාගයක් හොඳයි නම් එහෙම භාගයට තැළුණ එක කවුරුත් ගෙනියන්නේ නැති නිසා පැලුණු භාගය අයින් කරලා අනිත් ටිකෙන් අවම සැකසුම් කරනවා. හරි. මම ඒක එතනින් එහාට කතා කරන්න යන්නේ නැහැ. අවම සැකසීම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ මූලික අවබෝධයක් තිබුණා නම් හරි. හරි. පැහැදිලිද බලන්න පුතේ මූලික ක්‍රියාවලිය ටික. හරි. අධික ලෙස සකස් කරපු ආහාරවල පෝෂක ගුණ හානි වෙනවා. එකතු කරලා තියෙන ද්‍රව්‍ය නිසා සෞඛ්‍ය ආරක්ෂිත බවට ගැටලුවක් තියෙනවා කියන එක අපි දන්නවා. හරි. එතකොට සෞඛ්‍ය ආරක්ෂිත බවට ගැටලුවක් තියෙනවා නම් වෙළඳපළේදීව ප්‍රතික්ෂේප වෙන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි.
ඒ නිසා පෝෂක ආරක්ෂා වුණු අවම සැකසීමේ ක්‍රමවේදයකට අපි යනවා. ඒතර අවම සැකසීම ඕනිම එකකට කොස් වගේ අවම සැකසීම් කරන්න පුළුවන්. අල වර්ග අවම සැකසීම් කරන්න පුළුවන්. ඇට වර්ග අවම සැකසීම් කරන්න පුළුවන්. එතකොට එළවලු පළතුරු වගේ අවම සැකසීම ජනප්‍රියයි. එතකොට ඒක අහන්න පුළුවන්. ප්‍රැක්ටිකල් ක්ලාස් එකේදී අපි බලමු කොස් ගෙඩියක් කොහොමද අවම සැකසීම කරන්න කියලා. මේ ඔන්ලයින් ක්ලාස් එකක මේ කොස් අවම සැකසීම කරන්න බෑ. පීනන්න උගන්වනවා වගේනේ. හරි නෝ ඔප්ෂන් නම් වීඩියෝ එක අපි කරන එක බලන් ඉඳලා ඉගෙන ගන්න එක වෙනම එකක්. එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් ටිකට ඉතින් භෞතික පන්තියකට සම්බන්ධ වෙන්න වෙනවා. තියරි එක අදාළ නැහැ. ඒ තියරි එකේ දැන් මේක කොස් කපන්නේ නැහනේ. ඒත් මේකෙදි තියරි එක තමයි ඔලුවට දාගන්න ඕනේ. ප්‍රැක්ටිකල් එක වෙනම කතාවක්. හරි. ඒක අපි හිමින් සැරේ බලමු. අවම සැකසීම. හරි. එතකොට අවම සැකසීම යනු කියලා ඇහුවොත් පුළුවන් උත්තරේ අවම සැකසීම සඳහා නිදසුන් අපේ ඔළුවේ තියෙනවා. රූප සටහන් ප්‍රැක්ටිකල් තියෙනවා මතකයි. ඊළඟ කියනවා ආහාර අධිපීඩන සැකසීම කියන එකට. අධිපීඩන සැකසීමට යන්න කලින් මට chat එකේ දාන්න මේ දක්වා කියලා දීපුවා පැහැදිලිද? හොඳට පැහැදිලි සර් හොඳට තේරුණා සර් උස නෑ සර් මුකුත් පැටුන්නේ නෑ සර් ඔළුවට ගියේ නෑ සර් නිින්ද ගියා සර් බඩගිනි සර් ඉන්ටර්වල් එකක් දෙන්න සර් ඒවා මුකුත් දාලා නෑ ඔක්කොම දාලා තියෙන්නේ පැහැදිලි කියලා තමයි. හරි ඊළඟ එකට යනවා අධිපීඩන සැකසීම. හරි අධිපීඩන සැකසීම. ඔයගොල්ලන්ට මතක නම් දැන් මේ මාස ගානකට කලින් පුතේ මේ අර සබ්මැරින් එකක් මතකද? සබ්මැරින් එක කතාවක්. මේ සබ්මැරින් එකක් සාගරය තුලට ගිහිල්ලා ඒකේ ඇති වුණු කාර්මික දෝෂයක් නිසා මේ සබ්මැරින් එක මේ පිපුරුණානේ. ඉතා ගැඹුරේදී සබ්මැරින් එකක් එහෙම පිපිරුවොත් සබ්මැරින් එකට එළියෙන් තියෙන ජලය මගින් සබ්මැරින් එක මත අධික තෙරපුමක් එකතු කරමින් තියෙන ජලය නිසා. එතකොට ඒ එන ප්‍රෙෂර් එකට හරි ඒ එන ප්‍රෙෂර් එකට මෙහෙම මිදි ගෙඩියක් මෙහෙම කරනවා වගේ අපි කියන්නේ අර චුරු වෙනවා කියලා. මෙහෙම පොඩි කරනවා වගේ මෙහෙම අපි පොඩි වුණොත් මේ ඇතුලේ තියෙන ඒවා එළියට එන මට්ටමට පුතේ විනාශ වෙලා යනවා. සර් ක්ලාස් එක හැමදාම මේ ටයිම් එකටද තියෙන්නේ ටියුට් එක ගන්න කොහමද ක්ලාස් එක ඉවර වෙන ටයිම් එක කීයද පොතේ ඒ පාඩමත් එක්ක ඉවර වෙන ටයිම් එකේ නම් පොඩි වෙලාවක් වෙනසක් තියෙනවා දැන් මේක නම් මට හිතෙන්නේ තව පැයකට අඩු කාලයකින් ඉවර කරගන්න පුළුවන් මේ කොටස පොඩි දැන් ඊළඟට තියෙනවා මේ කොටසක් ආහාරයක් වෙළඳපළට ඉදිරිපත් කිරීම වගේ එකක්. ඒකට ඒක නම් පහවදාට නිමාඩු දවසක් අල්ලලා තමයි කරන්න වෙන්නේ. ඊයේ පාර අපි ඒක 9ට පටන් අරගෙන පාන්දර 4ට තමයි අන්තිම මේ ඔන්ලයින් එකේ කරපු දවස් ඉවර කළේ.
එතකොට ඒ සමහර පාඩම් අනුව පුතේ ඉවර වෙන වෙලාවේ පොඩි වෙනස්කම් තියෙනවා. අපි දිගටම වගේ පන්තිය මේක කරගෙන ආවේ ඉරිද තමයි. මේ පාඩම ඉවරුණාගෙන් පස්සේ මම හිතාගෙන ඉන්නවා මේ ටයිම් එක පාවිච්චි කරලා ඕගොල්ලොන්ට ගිය අවුරුද්දේ පුතේ සමහර දරුවන්ගේ MCQ මට්ටමෙහිම හරි පොඩි අඩු ගතියක් තිබුණා. හරි එතකොට මම කියන්නේ ඒවට ක්‍රමවේද හදලා දීලා තිබුණා. විවරණ ලියන්න, දවසකට MCQ මෙන්න මෙච්චරක් කරන්න, ඒ ටික ගෙනල්ලා මට පෙන්නන්න. ඒකට සමහර අය ඔක් කරගෙන යනවා, සමහරුන්න මගහැරෙනවා. හරි එතකොට දැන් මං හිතුවේ මේ පාර මම මැදිහත් වෙලාම මේ MCQ ටික පොඩ්ඩක් උඩට යන ක්‍රමවේදයක් පොදුවේ කරගෙන යන්න. එතකොට ඔන්ලයින් ක්ලාස් එකක් විදිහටම එතකොට අපේ එන අය පොඩි සපෝට් එකක් එනවනේ. රෙකෝඩින්ග්ස් තියෙනවා. රෙකෝඩින් බලන්න පුළුවන් මේ ගෲප් එකට මැසේජ් එකක් දාන්න ඔයා chat එකට දාන්න පුතේ කවුරු හරි මේ කොමන් මැසේජ් එකක් ටයිප් කරලා මගේ මොනවාද අපේ ක්ලාස් එකේ නම්බර එක කියලා අර 67 නම්බර එක ටයිප් කරලා දාන්න පුතේ කොමන් මැසේජ් එකක් විදියට දරුවෝ කීප දෙනෙක් මැසේජ් දාලා තියෙනවා ඔය අපේ chat එකට කවුරු හරි අපේ නම්බර එක දායි ඒකට මට ඔයාගේ විස්තර ටික එවන්න පුතේ එතකොට ටියුට් එක ගන්න විදිහ ඔයා අහලා එවන්න ෆුඩ් ටියුට් එක ගන්න කොහොමද කියලා රෙකෝඩින්ග්ස් ගන්න කොහොමද කියලා එතකොට ඔයාගේ ගෲප් එකක නැත්තම් එහෙම වෙනම රෙකෝඩින්ග්ස් ටික ගන්න පුළුවන් හරි අපි කතා කරමින් හිටියේ අධිපීඩන සැකසුම. හරි. එතකොට මතක් කරන්න අර සබ්මැරින් එකේ තියෙන බාධකයේ කැඩුණු ගමන් වතුර ටික ඇවිත් අරක ඇතුලේ හිටපු මිනිස්සුන්ව පුතේ මෙහෙම ප්‍රෙස් කරලා විනාශ කරලා දැම්මා. හරි. ඔය තියෙන පුතේ නම්බර එක 071 2 3 7 1 7 ඒ වගේ අන්න ඒ જાතියේම process එකක් තමයි මේකට යන්නේ. මම දැක්කා මේකේ තියෙනවා YouTube link එකක් බලමු තියෙනවද කියලා එක. මෙන්න මේක. හරි චුට්ටක් බලන්නකෝ. මේ තියෙන්නේ HPP high pressure processing කියන method එකේ කර්මාන්ත ශාලාවක්. ඒ කියන්නේ මේ වැඩේ කරන රොබෝ කෙනෙක් මේක ඇතුලේ ඉන්නේ. එතකොට මේකේ අරමුණ වෙන්නෙම සුද්ධජීවීන් ටික විනාශ කරන්න පුතේ තාපය භාවිතා කළොත් දොඩම් විෂ වගේ එකක් ඉන්න සුද්ධජීවීන් ටික විනාශ කරන්න තාපය දැම්මොත් දොඩම් විෂ තැම්බිලා නියන්නේ. එතකොට අර දොඩම් වල තියෙන ඒ රස ඒ තියෙන පෝෂක අපිට ආරක්ෂා කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ එකකට සුදුසුම වෙන්නේ අර තාපමය නොවන ආරක්ෂණ ක්‍රමවේදයක්. ඔන්න ආහාර ටික සකස් කළා අර නම්‍යශීලී මේ පොලිතින් ආවරණයකට දාලා
and the vessel goes into process position. It's closed by lids and filled up with potable water. Just right. Water pressure increases up to 6,000 bar. Product will maintain its secure and biological state because no additives except energy or water. Nevertheless, it's not even taste, flavor, vitamins, and unaltered. The process leads to a time for longer shelf life. Customers require special. පැහැදිලි නේද පුතේ කතාව? හරි. මේ මේක දැන් මේව YouTube අප්ලෝඩ් කරොත් නම් ඒක අර වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් නිසා කොපිරයිට් නිසා අයින් වෙලා යයි. නමුත් ඔයගොල්ලෝ කතාව දැක්කනේ. එතකොට මේ මම වෙනම ගෲප් එකට මේ වීඩියෝ එකේ link එක එවලා තියන්නම්. එතකොට ජලය භාවිතා කරලා තමයි මේ අධිපීඩන ක්‍රියාවලිය කළේ. හරි. එතකොට දැන් ඕකට දැන් පොලිතින් වගේ එකක පිටත පොලිතින් කවරයක් වගේ දාලා මස් යොදන්නත් පුළුවන්. දැන් ඔය වගේ බෝතලයක දාලා දොඩම් විෂ වගේ ඒවා දාන්නත් පුළුවන්. එතකොට අර පිටත තියෙන ආවරණය හරහා ඇතුලේ තියෙන ආහාරයට මේ පීඩනය දැනෙනවා. හරි. එතකොට ආවරණය හරහා මේක තුලට පීඩනය දැනෙන විදිහට තමයි මේ අසුරුම්කරණය කරලා තියෙන්නේ. දැන් මස් වගේත් එහෙමයි. පිටත පොඩි පොලිතින් ෂීල්ඩ් එකක් තියෙනවා. ඒකත් එක්ක තමයි පීඩනය යෙදෙන්නේ. සොසේජ් වගේ ඒවා නම් සමහර වෙලාවට සකස් කරපු මස් වගේ ඒවා නම් ජලයත් එක්ක ගැටුණට හානියක් නැති ඒවා පුතේ කෙලින්ම ජලයත් එක්ක ගැටෙන්න සලස්සනවා. මොකද හැබැයි සොසේජ් එකේ පිටත තියෙනවනේ පොඩි කෝටින් එකක්. ඒ නිසා ආහාරයට ඍජු බලපෑමක් වෙන්නේ නැහැ. ඒතකොට ඔය පෙන්නනවා වගේ ලෝහ කුටීරයක් තුලට දාලා වාණය වලින් හදපු කුටීරයක් තුලට දාලා ඒකට පිරිසිදු ජලය පුරවලා ජලයේ පීඩනය වැඩි කරමින් යනවා. බාර් 600ක් වගේ ඉහළ පීඩනයකට ලක් කරනවා. මේ අධික පීඩනය නිසා ආහාර නරක කරන්න හේතු වෙන සුදුජීවීන් ඉන්නවා නම් සතහනේ දැක්කා වගේ සුදුජීවීන් විනාශ වෙලා යනවා. සුදුජීවීන් විනාශ වෙනවා. පෝෂකවලට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා සැලකිය යුතු දිගු කාලයක් මේ ආහාර තියාගන්න අපිට හැකියාව ලැබෙනවා. මොනවද කියන්න බලමු අපි ටියුට් එකේ. මෙහිදී සීල් කරන ලද ආහාරය විනාඩි 20ක් පමණ 200-800 මෙගාපැස්කල් අතර පීඩනයකට භාජනය කර ආහාරයේ සිටින සුදුජීවීන් විනාශ කිරීම හා නරක වීමට හේතු වන එන්සයිම් අක්‍රිය කිරීම සිදු කරයි. මෙහිදී ජලය මගින් පීඩනය ඇති කරන නිසා සිසිල් පැශ්චරීකරණය ලෙසද හඳුන්වයි. පැහැදිලි නේද පුතේ? හරි. එතකොට තාපයේ යෙදීමක් වෙන්නේ නැහැ. සුදුජීවීන් විනාශ වෙනවා පීඩනය නිසා. මේ තියෙන්නේ මේ අපි අර වීඩියෝ එකේ දැකපු එකම අපේ ගුරුවත් පොතේ පැහැදිලි කරලා තියෙන විදිහ. ඒතර මේ තියෙන්නේ අර සිලින්ඩරය වගේ තිබුණු ආහාර ඇතුළත් කරලා තියෙන ලෝහ කුටීරය. ඝනකම් බිත්ති සහිත ලෝහ කුටීරය. ආහාරයේ තියෙනවා මේ පීඩන මාධ්‍ය කියලා කියන්නේ ජලයේ පිරුණ එක ඇතුළට. ඒතර ආහාරයේ තියෙනවා මේ එළියේ ජලයේ තියෙන්නේ. පීඩන කුටීරය කියන්නේ මේ ලෝහ කුටීරය. මේ එළියෙන් පොම්පයක් භාවිතා කරලා අර වතුර ටික මේ කුටීරය තුලට පොම්ප කරනවා. හරි. එතකොට පීඩන කුටීරයට තව ජලය පොම්පයක් මගින් පොම්ප කරනකොට එන්න අර ප්‍රෙෂර් මීටර් එකේ උඩට ගියාම පෙනුණා වගේ පීඩනය වැඩි වෙනවා. අධික පීඩනයක් යටතේ විනාඩි 20ක් විතර වගේ තියාගෙන ඉන්නවා. ඒ පීඩනයට මුහුණ දෙන්න බැරුව මේකේ ඉන්න සුදු ජීවීන් අර චොප්ප වෙලා මැරෙනවා. හරි. ආහාරයට හානියක් නැහැ. තාපය යොදාගත්ත නිසා විටමින් වගේ ඒවා විනාශ වෙන්නේ නැහැ. ආහාරය නිසා නැවුම් බව ආරක්ෂා වෙනවා. සුදු ජීවීන් ඉවත් වෙනවා. කල් තබා ගත හැකි කාලය වැඩි වෙනවා. ඊළඟට විද්‍යුත් ස්පන්දන තාපනය. මේකට යන්න කලින් මට කියන්න අධිපීඩන සැකසුම ඔයාලට තේරුණාද? අධිපීඩන සැකසුම තේරුණාද? අමිත පුතේ ඔයා මගේ ක්ලාස් එකේ නැහැද?
ගිය සතියේ රිවිෂන් එකේ රෙකෝඩින් තියෙනවාද? මාර 26 ගේ පේපර් ක්ලාස් එකේ එක පුතේ එන්න බැරි වුණු අයට මේ ලයිව් ක්ලාස් එකක් විදිහට පාඩම් දෙකම ආපහු කරන්න ඉන්නේ. එතකොට ජොයින් වෙලා කරන්න. හරි අපි බලමු විද්‍යුත් ස්පන්දන තාපනය කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් වැඩි වෝල්ටීයතාවයක් යුත් ස්පන්දනයක් තප්පරයකට එකට වඩා අඩු කාලයක් තුළ ආහාරය තුලින් නැවීමෙන් එහි සිටින සුදු ජීවීන් විනාශ කිරීමයි. දැන් මේ තියෙන පුතේ දැන් මේ කහ පාටට මේකේ පේන්නේ ආහාර ගමන් කරන නලය. ගොඩක් වෙලාවට මේ දියර ආහාර කිරි වගේ දේවල් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. ඒතර මේ කහ පාටට පේන නලය තුලින් කිරි වගේව යනවා. මේ පොඩි ગેප් එකක් ඇතුව ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. හරි? දැන් මේ ඉලෙක්ට්‍රෝඩ දෙක සහිත ප්‍රදේශයේ තමයි මම මේ පැත්තෙන් තියෙන රූපේ නිල් පාට කලාපයක් සහිතව ඇඳලා තියෙන්නේ. මේ ආහාරය මේ පැත්තෙන් යනවා. කිලෝවොට් සෙන්ටිමීටරයක් විතර වගේ පරතරයක් තුලදී සෙන්ටිමීටරයක් වගේ පරතරයක් තුලදී කිලෝවෝල්ට් 20යි 80යි. හරි? ඒ කියන්නේ 20000යි 80000යි වෝල්ට්. විභවයකට තමයි ලක් කරන්නේ. දැන් අපේ ගෙවල් වලට එන කරන්ට් එක හරි මොන වගේද වැදිලා තියෙනවද? හරි? වැදිලා බලන්න යන්න එපා. ඔය ප්ලග් එකක් ගහන වෙලාවක හරි වැදුනොත් විසි වෙලා ගිහිල්ලා වැටෙනවනේ. නැත්තම් අත ඇලෙනවා, අමාරුයි, මැරෙන්නත් පුළුවන්. හරි? ඒ නිසා මොන වගේද කියලා බලන්න යන්න එපා. ඒ 240යි V. හරි? 240යි K නෙමෙයි. හරි? 240යි නිකන් 240යි V. ඒක වැදුනත් මැරෙනවා. දැන් අපේ හાર્ට් එක වැඩ කරන්නේ පුතේ. හරි? අපේ හાર્ට් එක වැඩ කරන්නේ 70යි මිලි වෝල්ට් වගේ. හරි චූටි ගානකින්. 70යි මිලි වෝල්ට් පුංචි ගානකින් වැඩ කරන්නේ. එතකොට වම් පැත්තට බරව තියෙනවා. ඒතර වම් අතෙන් අපි මොකක් හරි ප්ලග් එකක තියෙන එකක් ගලවන්න ගියාම වම් අත දිගේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ආවොත් මිලි වෝල්ට් ඍණ 70න් වැඩ කරන එක හරහා 240ක් ගියාම මූට හිතා ගන්න බැරි වෙනවා මොකක්ද උනේ කියලා. හાર્ට් එක නවතිනවා. එතකොට තමයි අර ලොකු අයන් දෙකක් වගේ පුතේ එකක් අරගෙන අර ෆිල්ම් වල එහෙම තියන්නේ හොම් පපුවට තිබ්බම මුඩ කියලා මම පොඩි කාලේ හිතන් හිටියේ ඔය තියන්නේ මේ අයන් එක රත් කරලා කියලා. ඇත්තටම ඊට පස්සේ තමයි දන්නේ මේ ඉලෙක්ට්‍රික් ෂොක් වේව් එකක් දෙන්නේ කියලා. එතකොට ආපහු හાર્ට් එකට මතක් වෙනවා මම මෙහෙම කම්පණය වෙමින් හිටියේ කියලා වැඩ කරනවා. ෆිල්ම් වල වගේ ඔය මේ 45 වෙනි වතාව දීලා පෙම්වතියත් ළඟට ආපුවම නැගිටින්නේ නැහැ. හරි දෙපාරයි තුන් පාරයි හතර පහ වතාවක් දෙනකොට නැගිටින්නේ නැත්නම් එහෙම මේ ආයෙ නැගිටින්නේ ඊළඟ ආත්මේ තමයි. හරි පැත්තකින් තියන්නකෝ. හරි එතකොට 240ට අපිටත් බරපතලයි. පාරේ යන ලයින් 10000 වගේ. හරි 66000 33000 ඔය ගණන් තමයි තියෙන්නේ. අකුණක් පොතේ අවම එකක් 1,50,000ක් විතර වගේ වෙනවා. හරි චූටි මිනි සයිස් අකුණක් පොඩි පොන්චි හෙනයක් ගහනවා 1,50,000ක් විතර වගේ. දැන් මේකේ අපේ කීය කියලා කියන්නේ මේ කියලා කියන්නේ 80000යි නේ 80000යි 80යි කියලා කියන්නේ 80000යි සෙන්ටිමීටරයක් වගේ ගැප් එකකින් 80000 1,50,000යි මෙතන 80000යි කියලා කියන්නේ 1,50,000 දෙකට බෙදපුවම 75000ක් විතරනේ. ඒතර මේ හෙන භාගයක් විතර. කල්පනා කරන්නකෝ පුතේ හෙන ගහනවා කියලා කියනවනේ විවහාරිකව හෙන ගහමුවම ඉතුරු වෙන්නේ නැහැ. හරි එතකොට සුද්ධ ජීවියෙක් කියලා කියන්නේ අම්මු පුංචිනේ. මේ සුද්ධ ජීවියෙකුට පුතේ හෙන භාගයක් ගහපුවම ආයෙ අපි අහන්නේ ජීවත් වෙනවද කියලා. හරි අන්න එහෙම එකක් තමයි විද්‍යුත් ස්පන්දන තාපනය කියලා කියන්නේ. පුංචි පරතරයක් කරහා ආහාර යනකොට තප්පරයට වඩා අඩු කාලයකදී හෙන භාගයක් විතර වගේ ලොකු ඉහළ වෝල්ටීයතාවයක් මේකට ගහනවා. තප්පරයට වඩා අඩු කාලයක් නිසා රත් වෙන්නේ නැහැ. වෙන්න තරම් ෂොක් වේව් එකක් තියෙන්නේ නැහැ. හැබැයි අර කරන්ට් එක ගිය ගමන් සුද්ධ ජීවියාට
අන්ධබන්ද වෙලා යනවා සුද්ධ ජීවිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ නිසා මේකත් අර තාපමය නොවන ක්‍රමවේදයකට තමයි වැටෙන්නේ. කරන්ට් එක කියන්නේ ඉලෙක්ට්‍රික් පල්ස් එකකින් සුද්ධ ජීවීන් ඔක්කොම විනාශ කරනවා. ඒ කිරි එහෙම දැන් මේ ක්‍රමයට තමයි ගොඩක් වෙලාවට මේ ජීවාණුකරණය කරන්නේ. මේ තියෙන එකට අදාළ අපේ ගුරුවත් පොතේ තිබුණු රූපය මේ මේ තියෙන පුතේ ගබඩාවේ තියෙන කිරි. පොම්පය හරහා ප්‍රතිකාරක කුටීරයට එනවා. අනේ මේ ගබඩාවේ තියෙන කිරි ටැංකියෙන් කිරි ටික පොම්පය හරහා ගබඩ ප්‍රතිකාරක කුටීරයට එනවා. ප්‍රතිකාරක කුටීරය කියන්නේ අර ඉලෙක්ට්‍රික් ෂොක් එක දෙන තැන. ඊට පස්සේ ඉහළ වෝල්ටීයතාවයක් හදලා දැන් කර්මාන්ත ශාලාවටත් 240 නේ දෙන්නේ. ඔය 240 ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කරලා ඕක 80000ට වැඩි කරනවා. පාලකයක් කරහා මේ 80000ට වැඩි කරපු ෂොක් වේව් එක අර නල කහපාට නලය ඒ වගේ මේ ප්‍රතිකාරක පද්ධතියකදී කිරියකට දෙනවා. ඒ තප්පරයකට වඩා අඩු කාලයක් වදින්නේ මේක ෂක්. එතකොට සුද්ධ ජීවීන් ටික ඔක්කොම යනවා ටක් ගාලා සීතල කරනවා. හරි. ඒකෙදි තාපය ඇති වෙයි කියලා බලන ටක් ගාලා සීතල කරනවා. සීතල කරලා ඊට පස්සේ සැකසූ පසු පැකට් කරන්න එහෙම යවනවා. එතකොට මේ ක්‍රමයට අපි කියනවා මෙයද තාපමය නොවන නන්තරම ශිල්ප ක්‍රමයක්. ඇපල් නිෂ කිරි වගේව ජීවාණුහරණය සඳහා ගන්නවා. මොකද වෙන්නේ? නලයක් කරහා ආහාර යනවා ප්‍රතිකාරක කුටීරයට ඉහළ වෝල්ටීයතාවයක් තප්පරයකට අඩු කාලයක් තුළදී 20 80000 අතර වෝල්ටීයතාවයක් මේකත් එක්ක වදිනවා. තප්පරයට අඩු කාලයක් නිසා රත් වෙන්නේ නැහැ, පෝෂක විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා සිසිල් පැශ්චරීකරණ ක්‍රමයක්. හැබැයි ෂොක් වේව් එක ඉලෙක්ට්‍රික් වේව් අර ලොකු වෝල්ටීයතාවය නිසා සුද්ධ ජීවීන් ටික ඔක්කොම විනාශ වෙනවා. ඇපල් ලිෂ කිරි වගේ ජීවාණුහරණයට විද්‍යුත් ස්පන්දන තාපනය යොදා ගන්නවා. පටල පෙරීම. මට කියන්නේ පටල පෙරීමට යන්න කලින් ස්පන්දන තාපනය තේරුණාද? තීරි පන්තියට වඩා මේක තේරෙනව නේද පුතේ? තීරි පන්තියේ තේරෙනවා. හරි. තීරි පන්තියේ ගානටම තේරෙනවද මේකේ තේරෙනවද? තීරි පන්තියට වඩා අඩුද? දෙකේම සුපිරියට තේරෙනවා. තේරෙනවා පොට්ටක් නිින්දත් යන්න එනවා. මේ වෙලාව නිලමත්. නම කියමුණ කවන්නේ නැහැ නේ. හරි. කවන්නේ නැහැ. ඔබ පන්තියෙන් නිදා ගන්න ඕනේ කොහොමද? මම දන්නවා දැන් ඔය මේ අපේ අන්තිම පීරියඩ් වල ඉන්න අය මේ සාපේක්ෂව වැඩ කරනවා කියලා පන්තියට ආපු මුල් කාලෙට වඩා මේ ගේමක් ගහයි කියලා මම විශ්වාස කරනවා. හිතාමතා කිව්වේ නම ඉතින්. රයිට් පටල පෙරීම කියලා කියන්නේ පුතේ මෙන්න මේ જાති එකක්. පටල පෙරීමේදී වෙන්නේ ඉතා කුඩා සිදුරු සහිත පෙරණ මගින් අවලම්බිත ද්‍රව්‍ය සහ සුදු ජීවීන් රඳව ගන්නවා. දැන් බලන්න. දැන් මේ නලයේදී කියපුතේ මේ පැත්තට කිරි යනවා. මේ නලයේ දිගේ මේ පැත්තට කිරි යනවා. එතකොට මේ තියෙන්නේ විවිධ සිදුරු සහිත පටල පෙරහන් තමයි මේ රවුම් මගින් ඇදලා තියෙන්නේ. දැන් පළවෙනි මේක හරහා ගිය ගමන් මේ ද්‍රව්‍ය ගොඩක් නැවතලා තියෙනවා සමහර ඒවා මේ පැත්තට ගිහිල්ලා. ඊළඟ පටල පෙරහන හරහා ගියා මේ කොළ පාට ලොකු සුද්ධ ජීවීන් එහෙම නැහැ. මේ මුං නැහැ.
මේ ලොකු මේ නිකන් ඩෝනට් වගේ උන්නේ මේ ටික දෙනයි මෙහෙට ගිහිල්ලා තියෙන්නේ. ඊළඟ එකේ සිදුරු ඊටත් පොඩි. එතකොට ඒගොල්ලෝ ටිකක් ඉතුරුනා මේකේ මේ අංශු ටික විතරයි ගියේ. එතකොට මේක හරහා තව එකක් තිබුණොත් ඒකත් එතකොට අධික පීඩනයක් යටතේ මේ ටික මෙහෙන් එනවා. එතකොට මේ ඊටාම කුඩා සිදුරු සහිත පටල තමයි මේ තියෙන්නේ. එතකොට පීඩනයක් යටතේ මෙහෙට එන ඒවා පටල හරහා ගියාම අනවශ්‍යව නවතිනවා. අවශ්‍ය දේවල් ටික විතරක් හෙට යනවා. තාපය දෙන්නේ නැහැ. මෙහිදී කුඩා සිදුරු සහිත පෙරහන් මගින් අවලම්බිත ද්‍රව්‍ය සහ සුද්ධජීවීන් පෙරා ඉවත් කිරීම සිදු කරයි. මයික්‍රෝමීටර් සිට නැනෝමීටර් දක්වා ප්‍රමාණයේ පටල ඇත. කාර්ය අනුව සුදුසු පටල වර්ගයේ තෝරා ගැනීම සිදු කරයි. මේ හරහා ගියාම අවශ්‍යතාවය අනුව සමහර අය නවතිනවා, සමහර අය මේ හරහා යනවා. එතකොට අවශ්‍ය ප්‍රමාණයට පටල පෙරහන් දාලා අපිට අවශ්‍ය ටික විතරක් පෙරලා වෙන් කරලා ගන්නවා. මේකෙදි තාපය භාවිතා වෙන්නේ නැති නිසා තාපයමය නොවන ජීවාණුහරණ ක්‍රමයක්. ආහාරවල හැරුණම පුතේ දැන් රුධිරය එහෙම ගන්නකොට රුධිර ප්ලාස්මය එහෙම ගන්නකොට මේකෙන් පෙරලා ගන්නවා. ඒතර ප්ලාස්මේ සුද්ධජීවීන් ටිකේ ඔක්කොම නවත්තත හැකින් දැන් රුධිරය ජීවාණුහරණය කරන්න පැස්චරීකරණය කරලා ගන්න බෑනේ ලේ. විනාශයි ඊට පස්සේ. හරි. ඒතකොට ඒ නිසා මේ වගේ පටල පෙරහන් හරහා යවල තමයි ජීවාණුහරණය සිදු කරන්නේ. චීස් සැකසීමට පෙර කිරි සාන්ද්‍ර කරන්න මේක භාවිත කරනවා. පැහැදිලි පළතුරු විෂ ලබා ගැනීම සඳහා මේක භාවිත කරනවා. මේ දෙකත් පොතේ තියෙනවා. ඒ නිසා උදාහරණ ලියන්න ඕනේ නැහැ, හයිලයිට් කරගත්තම හරි. අන්තිම පිටුව ටියුට් එකේ 22 ඒකේ පුතේ පොඩි වගුවක් තියෙනවා එක පැත්තක. මෙන්න වගුවක් විදිහට තියෙන දෙපැත්තට බෙදලා නව ආහාර සැකසීම සඳහා භාවිතා කරන ක්‍රමවේද යොදා ගැනීමේ වාසි අවාසි. එතකොට මම මේ පෙන්නලා තියෙන විදිහට ආහාර සැකසීම සඳහා භාවිතා කරන නව ප්‍රවණතා පුතේ වාසි වෙනම රචනා අහන්න පුළුවන්, අවාසි වෙනම අහන්න පුළුවන්. වාසි ටික නිකන් බලාගෙන ගියොත් පෝෂණීයගේ සුරැකීම සාමාන්‍ය ආහාර සැකසුම් ක්‍රියාවලියේදී පෝෂණාගය සැලකිය යුතු ලෙස පහත වැටේ. කියලා ඔන්න තියෙනවා පැහැදිලි කිරීමක්. අර වගුවේ මේ එක එක කරුණට අදාළ අපි ඉගෙනගත්ත තාක්ෂණවලට අදාළ පොඩි නිදසුන් කීපයක් ලියාගෙන යමු. එතකොට රචනා ප්‍රශ්න ලියන්න ඉඩ තියෙනවා. වගුවේ පුතේ කරුණු අතර තියෙනවානේ මේ කරුණු දෙක අතර තියෙන මේ ગેප් එකේ චූටියට ලියලා තියන්නේ ලොකුවට පැහැදිලි කිරීම නෙමෙයි. පෝෂණීයගේ සුරැකීම කියන එකට අපිට ලියන්න පුළුවන් සරු කිරීම ප්‍රබල කිරීම. උදාහරණයක් එක පැහැදිලි කරත හැකිනේ. අර නිෂ්පාදන ක්‍රියාවලියේදී පෝෂක ඉවත් වුණත් නැවත ඒ පෝෂක එකතු කරන්න පුළුවන්. ඒතර සරු කිරීම ප්‍රබල කිරීම මේ පළවෙනි එකට නිදසුනක් විදිහට ලියන්න පුළුවන්. මාක් කරගන්නකෝ. දෙවෙනි එක වෙළඳපළ ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා. වෙළඳපළ ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා අපිට අර ලියන්න පුළුවන් මේ අගය එකතු කිරීම, හාල් පිටි බවට පත් කිරීම, මස්. හරි. වෙළඳපළ ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා අගය එකතු කිරීම ලියන්න පුළුවන්. ආහාර අපතේ යාම අඩු කිරීම. ඔය ඕනේ උදාහරණයක් ලියත හැකි. අර සුද්ධජීවීන් විනාශ වෙන නිසා අධිපීඩන සැකසුම් වගේ එකක් ලියන්නකො. සුද්ධජීවීන් විනාශ වෙන නිසා කල් තබාගත හැකි කාලය වැඩි වෙනවා. මේකත් එහෙමනේ ජීව කාලය වැඩි කරගන්නත් ඒකමයි. සුද්ධජීවීන් විනාශ වෙන නිසා ජීව කාලය වැඩි වෙනවා. පෝෂණගේ අවශ්‍ය පරිදි සකස් කර හැකි වීම ප්‍රබල කිරීම. තිබුණත් නැතත් පෝෂක එකතු කරන්න පුළුවන්. ප්‍රබල කිරීම. අඩු කාලයකදී සකසාගත හැකි කියලා කියන්නේ දැන් ස්පන්දන තාපනය වගේ එකට තප්පරයට අඩු කාලයයි යන්නේ. ඒ නිසා නිෂ්පාදන කාලය වැඩි.
ස්පන්දන තාපනය තප්පරයට වඩා අඩු කාලයකදී ජීවාණුකරණය සම්පූර්ණ වෙනවා. අමුද්‍රව්‍ය වලට වඩා ඉහළ වෙළඳ පෙළඹුමක් ලබා ගත හැකි වීම. හරි අමුද්‍රව්‍යයට වඩා ඒකත් උතේ අර හාල් පිටි බවට පත් වෙනකොට මස් පදම් කළ මස් වෙනකොට අග එකතු කිරීමම තමයි උදාහරණය. ඒතර ඒ උදාහරණයේ ඇසුරෙන් මේක පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ මස් වෙනුවට පදම් කළ මස් නිෂ්පාදනය කිරීම අග එකතු කිරීම ලෙස හඳුන්වන අතර එම නිෂ්පාදනවලට වෙළඳපොලේ සාමාන්‍ය අමුද්‍රව්‍ය වලට වඩා වැඩි මිලක් පවතී. ආදී වශයෙන් දැන් මේකට අදාළ නිදසුන දන්නවනම් මොකක්ද කියලා. හරි. දැන් අඩු කාලයකදී සකසා ගැනීම ස්පන්දන තාපනය වගේ කරන එහෙම පැහැදිලි කරත හැකිනේ. ස්පන්දන තාපනය සඳහා වැය වෙන්නේ තප්පරයකට වඩා අඩු කාලයක්. ඒ නිසා වේගයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කරගත්තේ. ඒ වගේ අපි පන්තියේ ටයිම් තියලා රචනා ප්‍රශ්නයක් ලියමු. හරි දැනට පොයින්ට්ස් ටික මාක් කරලා මෙන්න මේ ටික තමයි ලියන්නේ කියන එක ඔළුවේ තියාගන්න. හරි සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතාවලට අදාළව මේ එක එක වැදගත් කරුණ සඳහා වන උදාහරණය මාක් කරගත්තද? chat එකේ දාන්න ටක් ගාලා දාන්න හැමෝම දාන්න. උදාහරණය මාක් කරගත්තද? සචිනි හරිද පුතේ? ලිමත් හරිද? right. හරි පැහැදිලි. හරි එහෙනම් මම යනවා අවාසි. අවාසි. ඔන්න අවාසි බලන්න. ඒකෙත් බලන්න වගුවේ අනිත් පැත්තේ එකත් රචනා අහන්න පුළුවන්. සැකසීම හා සම්බන්ධ නව ප්‍රවණතා භාවිතා කිරීමේ අවාසි. අපි අර මුලින්ම ලියපු එක නව ප්‍රවණතා කියන්නේ මොනවද කියන එක තමයි හැඳින්වීම. මේ තියෙන්නේ කරුණු ටික. මේ වගුවේ මේ එක එකට අදාළව නිදසුන ගාන ලිව්වනම් පුතේ අවාසි පැහැදිලි කරගන්න පුළුවන්. අධික ප්‍රාග්ධනයක් වැයවීම. මේකට ලියන්න අධිපීඩන සැකසුම ස්පන්දන තාපනය වගේ ඒ වගේ මැෂින් සඳහා ලොකු වියදමක් යනවා. ස්පන්දන තාපනය පළවෙනි එකට එන්නේ සරු කිරීමයි ප්‍රබල කිරීමයි දෙකෙන් ඕනේ එකක් ලියන්න පුළුවන් වාසිවල. මේකේ පුතේ අර අධිපීඩන සැකසුම් අපි දැක්කේ මැෂින් හරි ගණන්නේ මැෂින් ලොකුයිනේ. අධිපීඩන සැකසුම ස්පන්දන තාපනය යන්ත්‍ර සඳහා ලොකු මුදලක් වැය වෙනවා. පුහුණු ශ්‍රමයේ උපදේශන සේවා අර යන්ත්‍ර සූත්‍ර භාවිතා වෙන නිසා ස්පන්දන තාපනය වගේ ඒවා අනතුරුදායකයි ඉහළ වෝල්ටීයතා භාවිතා වෙනවා. ඒ නිසා පුහුණු ශ්‍රමය අවශ්‍යයි. පස්සේ ආරම්භක අමුද්‍රව්‍යයේ තිබුණු පෝෂණ සංයුතය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. සරු කිරීම ප්‍රබල කිරීම හරි ඒ වගේ තැන්වල මේ භෞතික ස්වභාවය වෙනස් කිරීම ඒ තැන්වලදී මුල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. මෙතන විවිධාංගීකරණය කියලා කියන්නේ ආහාරයේ විවිධ ස්වරූප වලින් වෙළඳපොළට ඉදිරිපත් කරනවා. දැන් කිරි භාවිතා කරලා බටර්, කිරි භාවිතා කරලා යෝගට්, කිරි භාවිතා කරලා කිරි පිටි, කිරි භාවිතා කරලා මිද වූ කිරි, චීස්. හරි. ඒතකොට කිරි භාවිතා කරලා නිෂ්පාදන ගොඩක් තියෙනවා. එහෙම වෙළඳපොළට දාන්න පුළුවන්. ඒතකොට ඒ එක එකේදී යොදා ගන්න සමහර මෙතඩ්, සමහර රසායනික ද්‍රව්‍ය නිසා සෞඛ්‍ය ආරක්ෂිත බවට ගැටලු ඇති වෙලා තියෙන්න පුළුවන්. විවිධාංගීකරණය කියන්නේ ඒකයි. ඒතකොට මුල් නිෂ්පාදනය ස්වභාවය වෙනස් කරලා වෙළඳපොළට දානවා. අර කිරි මස් උනත් එහෙම ගත්තකි. මස් සාමාන්‍ය මස් විදිහට දානවා. කොටස් කළ මස් විදිහට දානවා. අඹරපු මස් විදිහට දානවා. සොසේජස් විදිහට දානවා. හැම් විදිහට දානවා. හරි බේකන් වෙන්න පුළුවන්. දුම් ගැසූ වෙන්න පුළුවන්. හරි ඩ්‍රම්ලට්ස් වෙන්න පුළුවන්. මෙහෙම පුතේ ප්‍රභේද තියෙනවනේ. ඒ විදිහට දාන එකට අපි කියනවා විවිධාංගීකරණය. ඒ එක එකේදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත බවට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නිසි ඇසරුම් හා ගබඩා තත්ත්ව නොමැතිවීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. දැන් අර පීඩන තාපනය වගේ වට ගැළපෙන ඇසුරුම් එපේ. හරි පීඩන තාපනය වගේ වට ගැළපෙන ඇසුරුම් ඕනි. ඊට පස්සේ විද්‍යුත් ස්පන්දන තාපනය වගේ ක්‍රියාවලියකට පස්සේ මේවා සුදුසු තත්ත්වයට තේ ගබඩා කරන්න ඕනි. අවම සැකසුමේදී
අනිවාර්යෙන් පුතේ ඇසුරුම් එපේ. අවම සැකසීමේදී අර එළවලු කපලා පළතුරු කපලා මෙහෙම දාලා තියෙනකොට වායු ගෝලයත් එක්ක ගැටෙන්නේ නැති වෙන්න ඇසුරුම් වල අවශ්‍යතාවය තියෙනවා. ඒකට උදාහරණේ හරියට බලලා තිබ්බනම් ඒ උදාහරණයේ ඇසුරෙන් මේ කරුණ පැහැදිලි කරන්න පුළුවන්. හරි? මට දැන් කියන්න බලන්න මේ අවාසි සඳහා ගැලපෙන්න නිදසුන් ටික ලියාගත්තද කියලා. right. හරි. මාරුවෙන්නේ නැද්ද? වැඩ අධික දවසක් ඊළඟ මාතෘකාව තියෙන්නේ ආහාරයක් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදය. ඒක පිටු අංක 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31 දක්වාම යනවා. ඒ නිසා මේ ටිකක් දිග එකක්. අපි ඒක එතකොට පහුවදාට නිමාඩු වගේ දවසක් දැන් ඕගොල්ලන්ට නිමාඩු ඔහු වෙනවනේ. O level එක දැන් මේ සඳත් නිමාඩුනේ හෙට නිමාඩු නේද පුතේ? හෙට නිමාඩුයිනේ. ඔව්. හරි එතකොට මේ ඒ වගේ දවසක් අල්ලලා එතකොට ඊළඟ ඉරිදා හරි සතියේ මැද දවසක හරි අල්ලලා අපි මේක වෙලාවක් අරගෙන සම්පූර්ණ කරමු. එතකොට මේ අදට නියමිත ප්‍රධාන මාතෘකාව ඉවරයි. එතකොට මේකේ ඊළඟ කොටසත් එක්ක අපි ඊළඟ දවසේ හම්බ වෙමු. බලන්න බැරි වුණු අය මගෙන් රෙකෝඩින් ඉල්ල ගන්න. මුල් පාඩම් වලත් රෙකෝඩින් ඉල්ල ගන්න. මම හිතනවා ගැටලු නැහැ කතාව පැහැදිලි කියලා. ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න. පැහැදිලි නම් පැහැදිලි බව කියන්න. අපි ඊළඟ දවසේ හම්බ වෙමු. අනිත් අයට ලීව් වෙන්න පුළුවන්.